ලෝකයේ වඩාත්ම ජනප්‍රිය මස් වර්ගයක් තියෙනවා. හැබැයි ඒකේ ලෝක ජනගහනයෙන් කෝටි ගණනක් මිනිසුන් ප්‍රතික්ෂේප කරනවා. ඔයා හිතන්නේ ඒ මොන මස් කියලාද? ඒ තමයි ඌරු මස්. ඌරු මස් ගැන කතා කරද්දී මැද පෙරදිග ඉඳලා ආසියාව දක්වා මේ තහනම බලපාන්නේ හුදෙක් සෞඛ්‍ය හේතුවක් නිසාද? නැත්නම් මේක ශුද්ධ වූ දෙවියන්ගේ අණක්ද? ඉතින් මුස්ලිම් මිනිස්සු ඇත්තටම ඇයි මේ ඌරු මස් කන්නේම නැත්තේ? ඉතින් ඒ දේවල් ගැන තමයි අද වීඩියෝෙන් අපි බලන්න යන්නේ. ඉතින් යාළුවෝ channel එක subscribe කරගෙනම අපි යමු අද වීඩියෝ එක බලන්න. මුස්ලිම් වරුන් ඌරු මස් නොකෑමට ප්‍රධානම හේතුව වෙන්නේ ඔවුන්ගේ පූජනීය ග්‍රන්ථය වන ශුද්ධ වූ කුරානයයි. ඉස්ලාම් දහම තුළ ආහාර සම්බන්ධ නීති මාලාව හැඳින්වෙන්නේ හලාල් කියන නමින්. හලාල් කියන්නේ අවසරය ලත් කියන එකයි. ඉතින් ඒකේ ඌරු මස් නම් කරලා තියෙන්නේ හරාම් කියලයි. ඉතින් මේ හරාම් කියන්නේ තහනම් හෝ අපිරිසුදු කියන එකටයි. ඌරු මස් තහනම් කරන්නේ ඇයි? ආගමික විශාරදයන් පැහැදිලි කරන්නේ මේක සර්ව බලධාරී දෙවියන්ගේ ශුද්ධ නියෝගයක් ලෙසයි. මුස්ලිම් වරුන්ට දෙවියන් දුන් නීති පිළිපැදීම ඔවුන්ගේ විශ්වාසයේ මූලික අංගයකි. සමහර මුස්ලිම් විද්වතුන් පෙන්වා දෙනවා ඌරා පාරිසරික වශයෙන් සහ සෞඛ්‍ය වශයෙන් අපිරිසිදු සතෙකු ලෙස සැලකූ නිසා මෙම තහනම පැමිණි බව. ඌරු මස් හරහා පැතිරී යා හැකි රෝග පිළිබඳ පැරණි අවබෝධයක්ද මෙයට බලපාන්න ඇති. ඒ වගේම මුස්ලිම් වරුන් වගේම යුදෙව් දහම අදහන අයත් ඌරු මස් කන්නේ නැහැ. යුදෙව් ආහාර නීති හඳුන්වන්නේ කෝෂර් නමින්. යුදෙව්වන්ගේ ශුද්ධ ග්‍රන්ථයක් වන ටොරා හෙවත් බයිබලයේ පැරණි ගිවිසුමේ සේවල් බැඳී නොගිය සහ කෙලහන නොලඹන සතුන් අපිරිසුදු ලෙස දක්වා තිබෙනවා. ඉතින් ඌරත් මේ වර්ගයට තමා අයිති වෙන්නේ. කුරානයේ සහ ටෝරා පොත් දෙකේම ඉස්ලාම් සහ යුදෙව් දහම යන දෙකම එකම ආබ්‍රාහ්මීය ආගම් කණ්ඩායමට අයත් වෙන නිසා මූලික නීතිවල මෙවැනි සම්බන්ධකම් දැකිය හැකි. තහනම් කර ඇත්තේ ආගමික නීතිමාලාවට අනුව ශුද්ධ නොවන සතුන්. ඉතින් මේ ආගමික නීති නිසා ලෝකයේ බොහෝ රටවල් වල ආහාර සංස්කෘතිය ඍජුව වෙනස් වෙලා තිබෙනවා. ඔයාලා ලෝක ගවේෂකයන් විදිහට මැලේසියාව, ඉන්දුනීසියාව, මැද පෙරදිග වගේ මුස්ලිම් බහුතරයක් සිටින රටකට ගියොත් ඌරු මස් සහ එයින් සාදන ලද නිෂ්පාදන සුපිරි වෙළඳසැල්වල හෝ සාමාන්‍ය අවන්හල් වල දකින්න ලැබෙන්නේ නැහැ. ඔයාලා දන්නවද බොහෝ ජාත්‍යන්තර ගුවන් සේවා ආයතනවලත් මුස්ලිම් මගින් සඳහා විශේෂ හලාල් ආහාර ලබා දෙන්නේ මේ හේතුව නිසා. ඉතින් මුස්ලිම් ජනතාව ඌරු මස් නොකෑම පිටුපස තියෙන්නේ ගැඹුරු ආගමික සහ නීතිමය පදනමක් මිසක් හුදු සිරිතක් පමණක් නොවන බව මෙයින් පැහැදිලි වෙනවා. ඉතින් යාළුවනේ මේ වගේ ඔයාලා දන්නේ නැති විශ්මිත පුදුමාකාර දේවල් දැනගන්න ඔයා තාමත් වර්ල්ඩ් ගවේෂය subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ මම අදට ගිහින් එන්න ඔබට සුබ දවසක්.